ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ කොහොමද මේ වගේ මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මිලියන 11ක් views ඇවිල්ලා තියෙනවා. ඒ වගේම earnings ඇවිල්ලා තියෙනවා ඩොලර්ස් 342ක්. හැබැයි මම කියන්න ඕනේ මේකට CM tool ආවට පස්සේ මේක රීච් වුණාට පස්සේ මේකට CM tool එක ආවේ. හැබැයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඩොලර් 342ක ඉන්න එකක් තියෙනවා මේ වෙද්දි. එතකොට මම ඔයාලට කියන්නම් මේ වගේ කොහොමද earning එකක් හදාගන්නේ Facebook page එකක් අපි හරියට හදාගෙන සහ ඒක කන්ටිනියු කරගෙන යද්දි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මම පෙන්නන්නම් earnings වලට ගිහිල්ලා අපි CM tool enable උනේ පෙබරවාරි 5 තමයි අපිට CM tool මේ වුණේ. උනාට පස්සේ අපි continuously content දාගෙන ගියා. එතකොට reach වෙන විදිහත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් earnings කොහොමද අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. ඩොලර්ස් 3යි 4යි මම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට. මේකේ අපි ගොඩක් වෙලාවට මේ page එකේ අපි photos එක්ක තමයි ගියේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ earning වල තියෙන්නේ 98% වගේම photos තමයි. එතකොට මේ extra bonus කියන එක හම්බෙන්නේ අපි content දාගෙන යද්දි. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ content වලට earn වෙලා තියෙන ගාණ මෙතන එක image එකකට මම ඔයාලට පෙන්නන්නම් in details. මේ image එකට අපිට $8.88ක් ඇවිල්ලා තියෙනවා මේ image එකට විතරක්. එතකොට ඔයා හිතන්න engagement මෙතන ඇවිල්ලා තියෙනවා 5739ක්. එතකොට reaction ඇවිල්ලා තියෙනවා 2745. like ඇවිල්ලා තියෙනවා 2700ක්. එතකොට මේ වගේ photo image එකක් දාලා ඔයා කොහොමද මේ වගේ earning එකකට යන්නේ? ඒකට අපිට ලංකාවේ audience එක target කරලා අපිට මේ වගේ earning එකකට යන්න බෑ. අපි mainly focus කරන්න ඕනේ foreign country එක. මම පෙන්නන්නම් මෙතන වැඩියෙන්ම අපිට ඇවිල්ලා තියෙන්නේ USA audience එක. එතකොට USA audience ඕස්ට්‍රේලියා වගේ යුරෝප් countries target කරොත් ඒ වගේම ඒ වගේ ලැබෙන earning එක අපිට සාපේක්ෂව වැඩි ලංකාවේ page එක කරන එකත් එක්ක බලන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ එක ෆොටෝ එකකට මේක අපිට මම ඔයාලට ඉස්සරහට කියන්නම් කොහොමද මේ වගේ images create කරගන්නේ copyright වදින්න නැති වෙන්න කොහොමද අපි ඒවා use කරන්නේ කියන දේවල් කතා කරන්නම්. ඇත්තටම ලේසි මේ වැඩේ කරන්න ඔයාලට මොබයිල් ෆෝන් එකක් විතරක් තිබ්බත් ඇති ඉෂුව එකක් නෑ. ඔයාලට මම පෙන්නන්නම් මේ page එකේ අපි කොහොමද content දාන්නේ කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් දවසකට content 4ක් 5ක් වගේ දානවා. actually අපිට pages කිහිපයක් තියෙන නිසා මම ඔයාලට පෙන්නන්නම් මේ pages ඔක්කොම අපි content daily දාන තව pages ටිකක් තියෙනවා. එතකොට CM tool enable වෙච්ච page 4ක් තියෙනවා. මම ඔයාලට series එකක් විදිහට ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ page එකක් කරලා කොහොමද ඔයා හරියට earning එකක් ගන්න. මම කලින් videos වල කතා කරලා තියෙනවා. හැබැයි මේන්ම දේ තමයි මේකේ consistency එක. ඔයාලට මම පෙන්නන්නම් කොහොමද මේවට රීච් වෙලා තියෙන්නේ, ඔයස්සල දැක්ක කොහොමද earn වෙලා තියෙන්නේ කියලා බලන්න අපි මොන වගේ content ද මේකට දාන්නේ කියලා. ඔයාලට idea එකක් ගන්න පුළුවන් කොහොමද අපි හරියට audience එකක් build up කරගන්නේ consistency post දාලා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් අපි දාපු latest මේකේ videos උත් අපි බලන්න කොහොමද මේ page එකේ reach එක කියලා content දානවා නම් ඒවා ඔයාලට මම නිකන් කියලා පෙන්නන්නම්. මේ content එකට අපිට $1.73ක් earn වෙලා තියෙනවා. බලන්න එතන audience එක මෙතන හරියටම අපිට specific audience එකක් නැති නිසා තමයි මෙතන revenue එක අඩු. සාමාන්‍යයෙන් මෙතන unknown තියෙන තැන USA වගේ audience එකක් තිබ්බනම් ඔයාලට මෙතන $5 උඩ ගන්න පුළුවන්. ඒක තමයි key point එක. අපිට ඒකට මේන්ම බලපාන අපි දාන time එක. time එකත් එක්ක ගොඩක් වෙලාවට depend වෙනවා reach වෙන්නේ මොන වගේ country එකකටද කියලා. ඒත් එක්කම මේන්ම තියෙන එක තමයි followers ලා. අපිට ඉන්න followers ලා එයාලගේ තියෙන behavior මත. ඒ කියන්නේ එයාලා මේ post එකට react කරන විදිහ අනුව තමයි ඒ audience එකෙන් තව audience එකකට ඒ similar audience එකකට යන්නේ. ගොඩක් වෙලාවට අපිට වෙන්නේ අපි දාන time period එකත් එක්ක අපිට අපේ ලංකාවයි USA වගේ target කරනවා නම් සාමාන්‍යයෙන් time gap එකක් තියෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මම ඔයාලට පෙන්නන්නම් ගිහිල්ලා Sri Lanka USA time මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට time එක කොහොමද දැන් අපේ දවල් 12යි 4යි. එතකොට USA වල time එක කීයද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් 2:34යි පාන්දර. එතකොට අපිට දවල් වෙලාවට යාලට පාන්දර. එතකොට අපි හැම වෙලේම බලන්න ඕනේ මේ වගේ එකක් හදාගෙන මොන time වලද අපිට මේ වැඩේ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ වගේ නම් උදේ 7 10ත් වගේ අතර අපිට. එතකොට අපි idea එකක් ගන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් USA audience එකේ ඒ වගේ එකක් කියන ඔයාලගේ හැම වෙලේම research කරන්න ඕනේ. මම මේ කියලා දෙන දේවල් මමත් එක දවසින් ඉගෙන ගත්ත දේවල් නෙමෙයි. හැබැයි මම මේවා කාලයක් කරන් යද්දි
මට ඒක ඔටෝමැටිකලිම තේරෙනවා ඕඩියන්ස් එක මූව් වෙන්නේ කොහොමද, කොහොමද අපි මොන වගේ කන්ටෙන්ට් දාන්න ඕනේ කියන එක ඔටෝමැටිකලිම අපි ඉන්න ඕඩියන්ස් එකත් එක්ක අපිට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම පේජ් එක ග්‍රෝ කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි, වගේ කන්සිස්ටන්සි එක තමයි තියෙන්න ඕනේ. ඔයාලට මම දැන් පෙන්නන්නම් මේකේ කොහොමද අපේ earnings කියලා. කස්ටමයිස් කරමු මේක දෙක දාලා. ෆෙබ්‍රුවරි තමයි අපිට ආවේ CM tool 342ක් තියෙනවා. එතකොට ඔයා මේ වගේ පේජ් එකක් මේ වෙනකන් කරා නම් ඔයාගේ revenue එක මම ඔයාලට කැල් කරලා තියෙනවා මෙතන 1,14,465ක් තියෙනවා. ඉමේජස් විතරක් දාලා. එතකොට ඔයාට ඇත්තටම සයිඩ් ඉන්කම් එකක් විදිහට මේ වගේ පේජ් එකක් කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයාලා දම පටන් ගන්න ඔඩියන්ස් එකක් ඉන්නවා කියන්නේ ඒක මාර වැලියබල් දෙයක්. ඒක තේරෙන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම් මගේ තියෙන තව පේජස් CM tool on වෙලා තියෙන පේජස් කීපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පේජ් එක තාවි පේජ් එක ඒකෙත් CM tool on වුණා. හැබැයි මේ තරම් ගණී එකක් නැති වුණත් ඒකෙත් earning එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේ පේජස් කීපයක්ම තියෙනවා. අපි back to date කරමු February 1 වලට. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කොහොමද earning එක ඇවිල්ලා තියෙන්නේ කියලා. එතන අපිට ඇවිල්ලා තියෙනවා 6.8 million views ඇවිල්ලා තියෙනවා මේ page එකටත්. $143ක earning එකක් ඇවිල්ලා තියෙනවා මේ page එකට. එතකොට ඒකෙත් අපි දාන content type එක තමයි අපි images තමයි දැම්මේ. අර Vivitally වගේ වඩ බලා ගන්න පුළුවන් ඒ type ම තමයි යන්නේ. Italian images තමයි අපි generate කරලා දාලා තියෙන්නේ. එතකොට ඇත්තටම මේ වගේ page එකක් ඔයාලටත් කරන්න එකක් නෙමෙයි, ඔයාලට කිහිපයක් වුණත් කරන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන pages. ඔයා animal niche එකෙන් කරන්න කැමති කෙනෙක් නම් මේ page එක බලන්න. මේ page එකේ reach ආ තියෙන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. අපි මේකේ දැම්මේ mainlyම USA audience target කරලා animal niche එකෙන් තමයි යන්නේ. අපිට 35k 82k වගේ ලොකු රීච් වලට ගිහිල්ලා තියෙනවා මේ page එකනොත්. I think බලාගන්න මේ ඇනිමල් නීච් එකත් හොඳට රීච් වෙන නීච් එකක් අපිට වෙන රටක ඕඩියන්ස් එක ටාගට් කරද්දී ඇත්තටම මේ නීච් එකත් මාරම ඉම්පෝර්ටන්ට්. මේ ටික තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වුණේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. සුබ දවසක් සියලු දෙනාටම.